කළුතර හිටපු මහා මුදලිවරයෙක්ට තිබුණ සුවිශාල මන්දිරයක්. කාමරම 16ක්, උළුවහු 99ක්, ජනෙල් 38ක්. මේ සුවිශාල මන්දිරයේ පිහිටලා තිබුණු ඉඩම අක්කර 42ක්. ඒත් දැන් මේ මන්දිරයට වෙලා තියෙන දේ නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පෞලිස් ද සිල්වා කියන්නේ නානායක්කාර වංශිකයන් අතරින් දකුණට පැනලා ආව වංශවත් පවුලක බොහොම නම්බුකාර ජීවිතයක් ගෙවපු කෙනෙක්. ඉගෙන ගන්න එක බොහොම වටිනවා කියලා විශ්වාස කරපු මේ වංශවතා කතෝලික ආගම වැළඳගත්ත නිසා තමන්ගේ දරුවන්ව විදේශ අධ්‍යාපනය සඳහා එංගලන්තයට එහෙම යවන්න අවස්ථාව උදා කර ගන්නවා. ඒ විදිහට පිටරට ගියපු ඒ වංශවතාගේ බාල පුතා වුණේ ආතර්. ආතර් කියලා කියන්නේ හරි දක්ෂයෙක්. ඔහු කොච්චර දක්ෂ වුණාද කියලා කියනවා නම් එංගලන්තයට ගිහිල්ලා ඉගෙන ගන්න අතරේ එංගලන්තයේ රජපෞලත් එක්කත් සම්බන්ධතා ගොඩනගා ගන්න සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ මහරජවරුන් සමගත් සමීප සම්බන්ධතා ගොඩනගා ගන්න මිතුරුකම් පවත්වාගෙන යන්න ආතර් සමත් වෙනවා. අවුරුදු කිහිපයක් විදේශ අධ්‍යාපනය හමාර කරලා ලංකාවට ආතර් එන්නේ දැනුමෙන් වගේම වත්පොහොසත්කම් වලිනුත් අගතැන්පත් වෙලා. ලංකාවට ඇවිල්ලා ටික කාලයක් යද්දිම ඉංග්‍රීසි ආණ්ඩුව ආතරට තමන්ගේ හිතවත්කම් ප්‍රකාශ කළේ පණ්ඩිකාර මුදලි කියන වැටුප් ගෙවන මුදලි තනතුරකුත් ප්‍රදානය කරලා. ඒ කාලේ පණ්ඩිකාර මුදලි කියලා කියන්නේ ඉහළම නම්බු නාමයක්. ආතර් යටතේ තවත් මුදලිවරු 12 දෙනෙක් හිටියා. 40 දෙනෙකුගෙන් යුතු ලස්කිරිඤ්ඤ හමුදාවක් තියාගන්නත් ඔහුට බලය ලැබුණා. ආතර් තමන්ව ওই විදිහට ටිකෙන් ටික ගොඩනගා ගනිමින් යන අතරේ තමයි කළුතර කළුගඟට යාබදව අක්කර 42ක පොල් ඉඩමක් මිලදී ගන්නේ. ඔන්න ඔය කියන ඉඩමේ තමයි අපි කතා කරන සුවිසල් මන්දිරේ ඉදි වෙන්නේ. ඒක හරි අපූර්ව කතාවක්. හැබැයි ඉතින් ඔය මන්දිරේ ඉදි වෙන්න කලින් වතු අධිකාරියට අයිති බංගලාවක් විතරයි අර අක්කර 42ක ලොකු පොල් ඉඩම ඉදි වෙලා තිබුණේ. ආතරගේ තාත්තගේ එකම බලාපොරොත්තු වුණේ තමන්ගේ පුතාට හොඳ තරුණියක් ගැලපෙන තරුණියක් බලලා විවාහ කරලා දෙන එක. හැබැයි ඉතින් ආතරට නම් ඕන උනේ උඩරට හොඳ වංශවත් පවුලකින් කසාදයක් කරගෙන දරුමල්ලු හදාගෙන සතුටින් ජීවිතය ගත කරන්න. උඩරට පහතරට ભેදය ටිකක් තදට තිබුණු ඒ කාලේ මේ කටයුත්ත හිතන තරම් ලේසි පහසුනේ නම් නැහැ. ඒ අතර ආතරට මංගල යෝජනා නම් ඕන තරම් ආවා. මොකද Tamanට තියෙන තනතුරු තානාන්තර ඒ වගේම මිල මුදල් දැක්කහම ගොඩක් අයගෙන් අනිවාර්යෙන්ම ආතරට මේ විදිහ මංගල යෝජනා එන එක පුදුමයක් නෙමෙයි. ගැටලුව තමයි ආතර් මේ එක මංගල යෝජනාවකටවත් කැමැත්ත පළ කළේ නැහැ. එනේන මංගල යෝජනාව අහකට දාපු ආතරගේ හිත එක තරුණියක් හොරකම් කරනවා. මේ තරුණිය කොයිතරම් තදින් ආතරගේ හිතේ ලැබුම් ගත්තද කියනවා නම් ආතරට මේ තරුණියම ඕන වෙනවා. මේ තරුණිය සූරිය බණ්ඩාර කියන කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය. ඇයගේ නම ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරිය බණ්ඩාර. අවාසනාවක මහත කියලා කියන්නේ මේ මැටිල්ඩා කියන තරුණියගේ පැත්තෙන් ආතරට කැමති වෙන්නේ නැහැ. ඒ තරුණියගේ පාර්ශවයෙන් කියන්නේ ආතර සතුව තියෙන වත්පොහොසත්කම් මදි කියලා. හැබැයි ඉතින් ඔය කතාව වලට අපේ කතාවේ කතානායකයා නම් සැලෙන්නේ නැහැ. කොහොම හරි Tamanගේ හිතේ ඉන්නේ තරුණියව පෙළවහට ගන්නවා කියලා හිතාගෙන ඒකට සැලසුම් හදමින් කොහොමද මම මේක කරන්න කියලා හිතමින් ඉන්න කාලෙක ආතරට ඉන්දියාවේ ඉන්න මහරජා කෙනෙක්ගෙන් ආරාධනයක් එනවා ව්‍යාපාරික කටයුත්තක් ගැන කතිකා කර ගන්නට ඉන්දියාවට එන්න කියලා. ඔන්න ඔය ගමන තමයි ලංකාවේ ආතර හදපු මේ සුවිශාල මන්දිරයට හේතුපාදක වෙන ගමන. ඉන්දියානු ගමනේදී නතර වෙන්න ලැබුණු මහරජා මන්දිරය ගැන ආතරට පුදුමාකාර ආසාවක් ඇති වුණා. ආතරට හිතුණා තමන් කළුතරින් මිලදී ගත්ත අක්කර 42ක විශාල පොල්වත්තේ මේ වගේ මන්දිරයක් හදන්නට ඕන කියලා. එහෙම වුණොත් සූරිය බණ්ඩාරලා තමන්ට අකමැති වුණානේ. අන්නේ අකමැත්ත කැමැත්තක් බවට පෙරලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ තරම් සුවිශාල මන්දිරයක් ලංකාවේ හදනවා කියලා කියන්නේ මුළු ලංකාවම තමන් ගැන කතා කරන විත්‍යත් ආතර දැනගෙන හිටියා. ඒ නිසාම ආතර අර මහරජාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ මන්දිරය හදපු සැලසුම දෙන්න කියලා. හැබැයි ඉතින් දැනගන්න ලැබුණු විදිහට අර මහරජා අපහාසයට වගේ ආතරට කිව්වලු ලංකාවේ මිනිස්සු කොහෙද මේව හදන්නේ කියලා. ඒ කියපු කතාව ගැනත් හිතේ නෝක්කාඩුවක් තියාගෙන ලංකාවට ආපු ආතර මුලින්ම කරලා තියෙන්නේ අපේ රටේ හිටපු දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් දෙන්නෙක්ව පිටත් කරලා යවවලු ඉන්දියාවේ ඒ මහරජාගේ මන්දිරය බලාගෙන එන්න අපිට මේ වගේ එකක් හදන්නට ඕන කියලා. මේ විදිහට බලාගෙන ඇවිත් තමයි කළුතර පළාතට වතුයායේ මනරම් මන්දිරයක් ඉදිකිරීම ආරම්භ වෙන්නේ. අක්කර 42ක ඉඩමේ උසම කොටසේ තමයි මේ සුවිශාල මන්දිරය ඉදි වුණේ. මේ සුවිශාල මන්දිරයේ සේවක කාමර හැරුණාම තවත් කාමර 16ක් තිබුණා. අලංකාර කැටයම් කුළුණු, විශාල තරප්පු,
මන බන්ධන දොර ජනෙල් වගේම අමුතුම කලාවකට අමුතුම වාස්තු නිර්මාණ ශෛලියකට තමයි මේ මන්දිරේ ඉදිවෙන්නේ. මන්දිරය හදන්න ලංකාවෙන් අරගත්තාය කියලා කියවෙන්නේ හුණු වැලි කළුගල් වගේම තාක්ෂණය විතරයි. මන්දිරයට යොදාගත්ත උළු ගඩොල් වගේම කිරිගරුඩ ඉතාලියෙන් ඒ වගේම ස්කොට්ලන්තයෙන් ගෙන්නුවා කියලා කියනවා. සිවිලිම් වලට තහඩු ගෙනල්ලා තියෙන්නේ එංගලන්තයෙන්. බුරුමේ රැන්ගුන් නුවරින් මන්දිරය වෙනුවෙන්ම තේක්කලී නැව් දෙකක් ගෙන්නලා තියෙනවලු. මේ සියලුම අමුද්‍රව්‍ය ගෙනල්ලා තියෙන්නේ මුහුදු මාර්ගයෙන්. ඊට පස්සේ කළුගඟ හරහා මන්දිරේ ඉදිවෙන තැනට ගෙන්නගෙන තියෙනවා. ඒ කාලේ තාක්ෂණීය ගෘහ නිර්මාණ කලාව පිළිඹු කරන එක් අංගයක් තමයි මේ මන්දිරයේ පැත්තක තියෙන චීන චට්ටි තරප්පුව. මේක ගෙන්නලා තියෙන්නේ එංගලන්තයෙන්. ඒ තරප්පුවෙන් උඩට නැග්ග කාටත් ප්‍රධාන ශාලාව ඉතාමත් හොඳින් දැක බලා ගන්න පුළුවන්. මහනුවර යුගයේ ලී කැටයම් රැසක්ම දැක ගන්න පුළුවන් මේ මන්දිර ශාලාව ඇතුලේ ඉතා ශක්තිමත් ලී කණු 12ක් තියෙනවා. මේ සේරම තනි තේක්කලියෙන් කරලා තියෙනවා වගේම කිසිම තැනක එකම මූට්ටුවක්වත් නැති වෙන විදිහටයි හදලා තියෙන්නේ. මේ ලී කණු වලින් මන්දිරයට අපූර්ව ලස්සනක් වගේම අභිමානයකුත් ලැබිලා තියෙනවා. මන්දිරයේ තැන් තැන්වල පුංචි පුංචි කවුළු කීපයක් ඉදි කරලා මන්දිරය ඇතුළට ස්වභාවික සිසිල් වාතාශ්‍රය ගෙන්න ගන්නත් කටයුතු කරලා තියෙනවා. මැද මිදුලේ තියෙන සිංහ රූපයේ කටින් වතුර විහිදෙන්නත් ඒ විහිදෙන වතුර වලින් මන්දිරයේ ඇතුළු කාමරවලට පවා ස්වභාවික සීතලක් ලබා දෙන්නත් රිච්මන්ඩ් කාසල් මන්දිරය නිර්මාණය කරපු ගෘහ නිර්මාණ ශිල්පියා කටයුතු කරලා තියෙනවා. මන්දිරයේ තිබුණු කාමරවලට පිටතින් ශබ්දය එන්නේ නැති විදිහටත් කාමර ඇතුලේ ශබ්ද පිටතට යන්නේ නැති වෙන විදිහටත් ඊටම දියුණු තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වෙනුවෙන් බිත්ති බැඳලා බදාමයට කලින් ලීපටි ගහලා තිබුණා කියලා තමයි දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ තරම් තාක්ෂණය දියුණු නැති කාලෙක, ඒ කියන්නේ වායු සමීකරණ ගැන දන්නේවත් නැති කාලෙක මේ මන්දිරය ඇතුලේ වායු සමීකරණ පද්ධතියක් තිබුණා කිව්වොත් ඔබ පිළිගන්නවද? ඒක කරලා තියෙන්නේ මේ විදිහට. වැස්සෙන් එහෙම වැටෙන වතුර තියෙනවනේ. වහලයට එකතු වෙන වතුර මන්දිරයට යටින් හදපු බටමාර්ගයක් බිත්ති හරහා යවලා සීතල රැකගන්න, උණුසුම් වායු සමනය කරගන්නට සමත් වෙලා තියෙනවා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. 1910 මුල් භාගයේ වෙනකොට මේ මන්දිරය සම්පූර්ණයෙන්ම වගේ හදලා ඉවරයි. මේ මන්දිරයට නම ලැබුණා රිච්මන්ඩ් කාසල් කියලා. ඒ විතරක් නෙමෙයි, මේ විදිහට අපූර්වට තනා අවසන් කරපු මන්දිරය විවෘත කරන්න ආරාධනාව ලැබෙන කාටද දන්නවද? අර තමන්ගේ මාලිගාවේ සැලසුම ලබා දෙන්න බෑ කියපු ඉන්දියාවේ මහරජාවරයාට. මේ මහරජාවරයා ලංකාවට ඇවිල්ලා මේ මන්දිරය විවෘත කරන්න ගියපුවාම ඇස් අදහා ගන්න බැරුව පුදුමයටපත් වුණා කියලා කියවෙනවා. මේ අලුත්ම මන්දිරය ලංකාවේ හැදිලා තියෙන අපූර්ව දැකලා ඇස් අදහා ගන්න බැරුව මන්දිරය දිහා බලාගෙන ඉන්න මේ මහරජාගේ පින්තූරයක් මේ මන්දිරය ඇතුලේ අදටත් දකින්න පුළුවන්. මන්දිරය විවෘත කරලා ටික කාලයක් ගත වෙනකොට සූර්ය බණ්ඩාර තමන්ගේ දියණිය වෙනුවෙන් ආපු විවාහ යෝජනාවට කැමති වෙනවා. මේ වෙනකොට ආතර් තමන්ගේ නම පවා වෙනස් කරගෙනයි හිටියේ. ඒ වෙනකොට ආතරගේ නම නානයක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතරද සිල්වා විජේසිංහ සිරිවර්ධන 1916 ජූලි 22 වෙනිදා කළුතරට ඓතිහාසික දවසක් වුණා. ක්ලැරිස් මැටිල්ඩා මෝඩි සූර්ය බණ්ඩාර මෙනවිය වගේම ආතර් සිල්වා පඩිකාර මුදලිවරයාගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ අන්න ඒ දවසේ. ඒ සඳහා එංගලන්තයේ ජෝර්ජ් රජපෞල නියෝජනය කරලා වේල්සයේ ආදිපාදවරයෙකුත් සාමිවරයෙක් ඇතුළු ප්‍රභූවරුන් රැසකුත් සහභාගී වෙලා තියෙනවා. අමුත්තන්ට කොළඹ ඉඳලා කළුතරට එන්න ආණ්ඩුවෙන් විශේෂ දුම්රියක් පවා යොදවලා තිබුණලු. ආතර් යෝල 1915 ඉඳලා 1940 දක්වා අවුරුදු 25ක් පුරාවට රිච්මන්ඩ් කාසල් මන්දිරයේ පදිංචි වෙලා හිටියා. හැබැයි මේ දෙන්නගේ විවාහ ජීවිතය නම් මේ තරම් සතුටක් දකින්න ලැබුණේ නැහැ. මුදලි ආතරගේ බලාපොරොත්තු එකින් එක බිඳිලා බොඳ වෙලා ගියා කියලා සමහර අය කියන්න පටන් ගත්තා. ඒ අයට දරුවෝ හිටියේ නැහැ. ඒ විතරක් නෙමෙයි 40ක් සේවකයෝ අතරේ ඒ දෙන්න තනි තනිව හුදකලා වෙන්න පටන් ගත්තා. දරුවෙක් නැති හිත් ඇවුල නිසාම මහමුදලිතුමා තමන්ගේ උද්‍යානයේ කුඩා පිරිමි දරුවෙකුගේ පිළිරුවක් නිර්මාණය කළා කියලත් කටකතාවල කියවෙනවා. කොහොමනත් ඔය වෙනකොට මුදලි ආතරට වයස අවුරුදු 51ක්. සූර්ය බණ්ඩාර ළමාතනීට වයස අවුරුදු 50ක්. කොහොම හරි මේ කාලයේ වෙනකොට ආතර් මුදලිතුමා මිලදී ගත්ත අලුත් කාර් රථයේ රියදුරා එක්ක මේ ළමාතනීගේ යම්කිසි සම්බන්ධතාවයක් තිබුණා කියලා කටකතාවල කියවෙනවා. මේ වගේ ඇත්ත නැත්තනම් කොහොමද කියන්න දන්නේ නැහැ. කොහොමින් කොහොම හරි තමන් මිලදී ගත්ත කාර් එකේ රියදුරා එක්ක තමන්ගේම බිරිඳ පැන ගියපු සොයින් ආතර් කියන මහමුදලිතුමා තමන්ගේ ඉදිරි කාලය ගත කළා කියලා තමයි ජනප්‍රවාදවල කියවෙන්නේ. 1941 ජූලි 4 වෙනිදා මුදලි ආතර් තම අන්තිම කැමති පත්‍රයට
නොතාරිස් කදිරගාමර් ඉදිරියේ අත්සන් තියලා තියෙනවා. රිච්මන්ඩ් කාසල් ඇතුළු දේපල රසක් ඒ අවසාන කැමැත්තෙන් ආණ්ඩුවේ මහා භාරකාරවරයාට පවර්ලා තියෙනවා. ඒ ගැන බිරිඳ ක්ලැරිස් එහෙමත් නැත්නම් ඥාතීන් කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ කියලායි කියවෙන්නේ. හැබැයි Tamanගේ බිරිඳ වුණු ක්ලැරිස්ට මාසිකව රුපියල් 300ක් වගේම පොල් ගෙඩි 250ක් යවන්නට ඕන කියලා Tamanගේ අන්තිම කැමැති පත්‍රයේ ආතර් සඳහන් කරලා තියෙනවා. අවසානයේදී මුදලි ආතර් Tamanගේ සියලු සම්පත් ඇතෑරලා දාලා මන්දිරයටත් බිරිඳටත් සමුදීලා නුවර කුවීන්ස් හෝටලයේ කාමරයක් කුලියට අරගෙන හුදකලාව ජීවත් වෙන්න තීරණය කළා තියෙනවා. ආතර් ද සිල්වා රැජින හෝටලයට ගිහිල්ලා තින්නේ ආගන්තුකයෙක් විදිහටලු. ආරක්ෂකයෝ සේවකයෝ කවුරුත් නැතුව ඔහු රැජින හෝටලයේ කාමරයක බොහොම හුදකලාව අවසාන කාලය ගත කළා කියලායි කියවෙන්නේ. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු 53ක්. 1947 වෙනකොට ආතර් ද සිල්වා හෝටල් කාමරයක ගත කරලා තිබුණු කාලය අවුරුදු 5ක්. 1947 ජූලි මාසයේ 8 වෙනිදා ඔහු දැඩිසේ රෝගාතුර වෙනවා. ඔහු අවාසනාවන්ත විදිහට මරණයටපත් වෙනවා. මරණයට හේතුව නහරයක ලේ කැටියක් සිරවීම කියලයි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙන්නේ. මහා වස්තු සම්භාරයක් තිබුණු මේ මහමුදලිවරයාට අවසන් ගමන් යන්න සිද්ධ වුණේ කාත් කවුරුත් නැති කිසිම දෙයක් නැති කෙනෙක් විදිහට. ඒ විතරක් නෙමෙයි හිටි හැටියේ Tamanව දාලා ගියපු බිරිඳ ක්ලැරිස්ට අවුරුදු 5කට පස්සේ මේ මහමුදලිවරයාව දකින්න ලැබුණේ මලමිනියක් විදිහට.